ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි වාසනාවන්ත පින්වත්නි අපි උතුම් මනුසාත්ම භාවයක් ලබලා හිතන්න පුළුවන් අපිට මානසිකත්වයකුත් තියෙන වෙලාවේ පින්වත්නි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංසාර දුකින් අත මිදෙන්න හේතු වෙන නැවත නූපදින්න හේතු වෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අපිට මේ ජීවිතයේදී යම් මට්ටමකට හෝ අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබුණොත් ආන්න ඒක පින්වත්නි අපි කවුරුත් මේ ආපු සංසාර ගමනේ කරන ලද පාරමිතාවල් වල ප්‍රතිඵලයක් වෙනවා. එහෙම නැත්තම් පින්වත්නි අපි මේ එන අනන්ත සංසාර ගමනේ කොපමණ දාන දෙන්නේ නැද්ද? කොපමණ විහෙර විහාර හදන්න ඇද්ද? කොපමණ ඉඩකඩම් ශාසනය වෙනුවෙන් පූජා කරන්න ඇද්ද? කොපමණ කටින පිංකම් කරන්නේ නැද්ද? කොපමණ බණ අහන්නේ නැද්ද? කොපමණ භාවනා කරන්නේ නැද්ද? ආන්නේ කරපු සියල්ලටම සාධාරණයක් ඉෂ්ට වීමක් පිණිස සාධාරණයක් ඉටු වීම පිණිස අපිට මනස මෙහෙව ගන්න පුළුවන්කම ලැබුණොත් අන්න ඒක තමයි පින්වත්නි වැදගත් වෙන්නේ. එතකොට අද අපි කියන ධර්මය අනුව ඔබ ඒක ශ්‍රවණය කරලා ඔබේ චිත්තසංතානය තුල ඒක අවබෝධය පිණිස මෙහෙව ගන්න පුළුවන්කම ලැබුණොත් ඔබ මේ බොහෝ කාලයක් කරපු අනන්ත සංසාරේ පටන් මේ දක්වා කරපු ඒ ආමිස පූජාවල් වල ඒ ආමිස පූජාවල් කරපු ඒ වගේ ප්‍රතිඵලයක් තියෙන වෙනවා. දැන් ඒවා අපි අනන්ත කරන්න ඇත්තේ මෙහෙම ලබා ගන්න හිතයි මෙහෙම දෙයක් කරගන්න කියලා හිතාගෙන. පින්වත්නි අදටත් මේ ලංකාවේ කොපමණ සා පිරිසක් ඉන්නවද අනේ මේ බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කළේ කියන එකවත් දැන් දන්නේ නැතුව ඒගොල්ලෝ මේ ගැලවෙන මාර්ගයක ගමන් කරනවා කියන එක නෙමෙයි මේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ මොකක්ද කියනවත් දන්නේ නැති කොච්චර සා බෞද්ධ කියන පිරිසක් ඉන්නවද බලන්නකෝ. හැබැයි ඒගොල්ලෝ හිතන් තියෙන්නේ පින්වත්නි ශාසනය කියලා තියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළලා මේ සාරා සංඛ්‍ය කල්පලක්ෂය පාරමිතා පුරාගෙන ඇවිල්ලා මේ අවබෝධ කරගත්තා වූ ධර්මය දකින්නේ නැතුව ඒගොල්ලෝ කරන්නේ බුද්ධ ශාසනය කියලා පෙරහැරවල් කරන එක. ඒගොල්ලෝ හිතන් ඉන්න බුද්ධ ශාසනය කියලා කියන්නේ මහාන වෙන එක කියලා. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න කලිනුත් මහාන වුණා. ශ්‍රමණයෝ හිටියා. මහාන වුණා. හැබැයි ඒ මහාන වෙන එකත් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ පන්සල් හදන එකත් නෙමෙයි. බුද්ධ පූජා ටික තියෙන එකත් නෙමෙයි. මොකක්ද එහෙනම් බුද්ධ ශාසනය කියන්නේ? මොකද්ද?
මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? මොකද්ද? මොකද්ද බුද්ධ ශාසනය කියන්නේ? බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වත්නි දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන එක. අන්න ඒකයි. දුකයි කියලා දැනගන්නවා කියන එකත් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ පින්වත්නි දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල ඒ මාර්ගයේ ප්‍රායෝගික කරන එක තමයි බුද්ධ ශාසනය කියන්නේ. ඒ කියන්නේ දුකෙන් අත මිදීම. දුකෙන් අත මිදීම. දැන් එතකොට අපි මොනවා හරි වෙන දේවල් ආමිෂ දේවල් කරනවා. ඒ ආමිෂ කිසිම දෙයකින් දුකෙන් අත මිදෙනවද? නෑ. විහෙර විහාර හදන්න දුකෙන් අත මිදෙන්නේ නෑ. මහාන වෙන්න දුකෙන් අත මිදෙන්නේ නෑ. සිල් ගන්න දුකෙන් අත මිදෙන්නේ නෑ. හැබැයි දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල තමයි බුද්ධ ශාසනය කියන්නේ. අන්න එහෙමනම් පින්වත් දැන් ආමිෂය කරන්න. ආමිෂය කරාට පස්සේ තමයි මෙවැනි මනුස්ස ලෝකවල උප්පත්තිය ලබන්නේ. ආන්න එතකොට එහෙම ලැබුවට පස්සේ තමයි මෙන්න බුද්ධ ශාසනයකුත් අහම්බෙන් මුණ ගැහෙන්නේ. අන්න එතකොට දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල කියලා දෙනවා එතන. අන්නේ වැඩපිළිවෙල ප්‍රායෝගික කරන එක තමයි අපිට කරන්න තියෙන්නේ. તો මහණුණා කියලා දුකෙන් අත මිදෙන්නේ එහෙනම් මොකද කරන්න ඕන? මහණුණා කියලා සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා කියන සියලු දුක් ප්‍රහාණය කරගන්න. එහෙනම් මහණුණාම දුකෙන් අත මිදෙන්නේ නැද්ද? එහෙම නැද්ද? නෑ මහණුණා කියලා දුකෙන් අත මිදෙන්නේ නෑ පින්වත්නි. මහාන වෙලා මොකද්ද කරන්න ඕන? ඒ දුක් මොකද්ද? ඒ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල ප්‍රායෝගික කරන්න ඕන. මහානකමේ තියෙන විශේෂත්වය තමයි ඒ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල ප්‍රායෝගික කරන්න ලෙහෙසි පහසුයි. ගෙවල් වලට වැඩි ගොඩ පහසුයි. ඇයි කැම ටිකක් හම්බ කරන්න ඕනේ, උයන්න ඕනේ, ගෙවල් හදන්න ඕනේ, වගා කරන්න ඕනේ, මොනම දෙයක් අතනේ තේරුම ඕගොල්ලෝ ඒව කරලා අපිට ගෙනහල්ලා දෙනවා. එතකොට අපිට තියෙන්නේ මොකද? රැකී ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් තියෙනවද? අනේ නේ. රැකියා කරන්න ඕනේ, වගා කරන්න ඕනේ, මොනම දෙයක්වත් කරන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට අන්න බලන්නකෝ. ඕගොල්ලෝ පැවිදි වුණන් එතෙන්දී ඕගොල්ලෝ කිසි එකකට අපිට කතා කරන්නේ නැහැ. එතකොට අපි නිදහස් කරලා තියෙනවා. අපිට මේ ගමන ප්‍රායෝගික කරන්න අන්න ලේසි. ඒක නිසා තමයි පැවිදි වෙන්නේ. ඒක නිසා තමයි පැවිදි වෙන්නේ. වෙන මොකද එතෙන්දී එහෙනම් පැවිදි වුණා කියලා භික්ෂුවක් වෙන්නෙත් අපොයි නේ. හොඳට දැනගන්න මේ පැවිදි වුණා කියලා භික්ෂුවක් වෙන්නෙත් නැහැ. පැවිදි වුණා කියලා බුද්ධ ශාසනයට අයිති වෙන්නෙත් නෑ. පැවිදි වුණා කියලා නිවන් දකින්නෙත්. එහෙනම් භික්ෂුවක් වෙන්නත් බුද්ධ ශාසනයට ඇතුළත් වෙන්නත් නිවන් දකින්නත් එහෙනම් මොකද්ද කරන්න ඕන? ආන්න දුකෙන් අත මිදෙන්නා වූ මාර්ගය තමන්ගේ චිත්තසංතානය තුල ආන්න ප්‍රායෝගිකව කරන්න ඕන. අන්න එයා දුකෙන් අත මිදෙන මාර්ගයේ හිත තුල ප්‍රායෝගික කරන්න එයා බුද්ධ ශාසනය තමයි කටයුතු කරන්නේ. එයා එතකොට ඒක ප්‍රායෝගික කරන්න එයා මහා සංඝරත්නයට අයිති වෙනවා. ඔව්. මහා සංඝරත්නයට අයිති වෙනවා. ඇයි පින්වන්දි දැන් එතකොට ඔබට ප්‍රශ්නයක් ඇති මොකක්ද දැන් දුකෙන් අත මිදෙන්න කරන්නේ? මොකද්ද දුකෙන් අත මිදෙන්න ප්‍රායෝගික කරන්නේ? දැන් මොකද්ද දුකෙන් අත මිදෙන්න කරන්නේ? දන් දෙන එකද? මෙහෙම ඇවිල්ලා දැන් පසළොස්වක පොයට සිල් ගන්න එකද? ඒකද? වන්දනාව යන එකද? නෑ. මොකද්ද එහෙනම්? අන්න හොඳට මතක තියාගන්න.
එහෙනම් දුකෙන් අත මිදෙන්න කියලා කරන්න ඕන දන් දෙන එකවත් ආරාම හදන එකවත් සිල් ගන්න එකවත් නෙමෙයි. දැන් ඒව කරන්න ඒවෙන් වෙනම එකක් ලැබෙන්නේ. ඒක නෙමෙයි දුකෙන් අත මිදෙන්න කරන්න ඕන මොකද්ද? මේ ආයතන වලින් ගන්න අරමුණු. ඒ ආයතන වලින් ගන්න අරමුණු වල නිසා හිත තුල ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල ධර්මයන් හට ගන්නවා. ඔන්න බලන්නකෝ. මොකක් නිසාද දැන් හිත තුල ලෝභය, ද්වේෂය, මෝහය ආදී අකුසල ධර්ම හටගන්නේ? මේ ආයතවලින් ගන්න අරමුණු දැන් ඒ කියන්නේ ඇහෙන් දකින රූපය නිසා හිත තුල ලෝභය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. කනට ඇහෙන ශබ්දය නිසා හිත තුල ද්වේෂය ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා. අන්න එහෙ විදියට හටගන්නා අරමුණු තියෙනවා. ඒ අරමුණු නිසා තම තමන්ගේ සිත් තුළ ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්මයන් හට ගන්නවා. අන්න එතකොට මේ ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල ධර්මයන් හට ගන්නකොට ඔබ දකින්න ඕන ඔබේ හිත තුල දැන් මෙන්න මෙහෙම එකක් හටගත්තා කියලා දකින්න ඕන. ඔබ දකින්න ඕන ඔබේ හිත තුල මෙන්න මෙහෙම දෙයක් හටගත්තා කියලා දකින්න ඕන. එතකොට ඒ කියන්නේ නම් මෙන්න මේ වගේ ලෝභයක් හිත තුල හටගත්තා. එතකොට මේ ලෝභය හටගත්තේ දැන් අපි දන්න දැන් එතකොට පැහැදිලිවම දන්නවා හිත තුල ලෝභයක් හටගත්තා. මං කියන එක තේරෙනවද? දැන් ඕගොල්ලෝ කියනවනේ මට උණ හටගත්තා. ඒ කියන්නේ එහෙනම් උණ තිබිලයි ඔබට? තිබිලද? නෑ. උණ ඔබට හටගත්තා. එතෙන්දී උණ හටගත්තේ ඔබට උණ තිබිලා නෙමෙයි. වෙන කෙනෙක්ගෙන් හෝ පරිසරයේ හෝ තිබිච්ච ඒ වෛරසයක් ඔබේ ඇඟට ඇතුළේ ඒ හේතුව නිසා මේ දේ වුණා. එහෙම නැතු මේ තිබුණ එකකුත් නෙමෙයි. එහෙනම් ඒ වගේ ඒක සාමාන්‍ය උදාහරණයක් මම කිව්වේ ඒක හටගත්තේ ඒ හේතුව නිසා. ඒ වගේ එහෙමනම් ලෝභ හිතක් හටගත්තා. එතකොට හටගත්ත කියනකොටම Tamanට තේරෙන්න ඕන එහෙනම් මේක හටගත්තේ ඇහෙන් දැකපු රූපේ නිසා හිත තුල ලෝභ හිත හටගත්තා. ඇහෙන් දැකපු රූපේ නිසා හිත තුල ලෝභය හටගත්තා. කනට ඇහුණු ශබ්දය නිසා සිත තුල ලෝභය හටගත්තා. කනට ඇහුණු ශබ්ද නිසා සිත තුල ලෝභය හටගත්තා. එහෙනම් දැන් ඔන්න එතකොට අපි දන්නවා මේ ලෝභය හටගත්තේ ඇහෙන් දැක්ක රූපේ නිසා. දැන් ඇහෙන් දැකපු රූපය නිසා සිත තුල ලෝභය හටගත්තා. ඒ ලෝභයට ඔබ දැන් කැමතියි. ඒ ලෝභයට ඔබ දැන් අඩුම තරමේ මේ දැකපු එකටවත් මේ කැමති? දැකපු එකටවත් දැක්කේ ඇහෙන්. ඔබ කැමැත්ත තියලා තියෙන්නේ සිතේ. එතෙන්දි මේ දැකපු එකටවත් දැන් දකින්නේ ඇහි තියෙන එකක්ද? නෑ. එළියේ තියෙන රූපයකුත් එක්ක මේ අස පහළ වීම හේතු කොටක තමයි මේ දකින්නේ. එතකොට එහෙනම් දැන් බැලුවට පස්සේ සාමාන්‍ය සම්මත තුල හිතන්නකෝ එළියේ තියෙන දෙයක ඡායාවක් තමයි ඇස තුල සටහන් වෙලා එළියේ තියෙන එකක් තමයි ඇසෙන් දැක්කේ. ඒ දැකපු එක තමයි හිතෙන් ලෝභ හිතුනේ. ඒ දැකපු එකට. ඒක තමයි දැන් හිතෙන් අල්ලලා. එතකොට දැන් අනිත් පැත්තට අල්ලලා තියෙන දැකපු එක නෙමෙයිනේ. අන්න බලන්නකෝ. දැකපු එකක් නෙමෙයි. එතකොට එහෙනම් කල්පනා කරගන්න
එතකොට දැන් ඔබේ සිතට ලෝභ සිතක් හෝ ද්වේෂ සිතක් හෝ මෝහ සිතක් හෝ ආව කියලා කියන්නේ ඔන්න දැන් පින්වන්දි එහෙම ආව කියන්නේ අකුසල් සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. කර්ම හැදෙනවද නැද්ද? කර්ම හැදෙනවා. කෙලෙස් හැදෙනවද නැද්ද? සසර යනවද නැද්ද? සසර යනවා. දැන් එහෙම ආව කියලා එහෙම වෙනකොටම ඒක අනුව හිත පවත්වනවා කියනකොටම මේන්න සසරේ යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ අපිට සසරේ යන්න උපදෙස් දෙන්නද? සසරේ යෑම දුකයි කියලා ඉන් ගැලවෙන්න උපදෙස් දෙන්නද? එහෙම ගැලවෙන්න උපදෙස් දෙන්න. එහෙමනම් දැන් මොකද්ද කරන්න ඕන? ආන්න පින්වත්නි, එතකොට අපි දන්නවා ඇහෙන් දැකපු රූපයට ඇහෙන් දැක්කේ රූපය හිත තුල ලෝභ හිත ඇති වුණා. ඒ ලෝභ හිත හටගත්තට පස්සේ ඒ හටගත්තා වූ ලෝභ හිත අනුව හිත පවත්වනවා කියලා කියන්නේ ඒ ලෝභ හිත අනුව හිත පවත්වනවා කියන්නේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලද දුක ඇති වෙන වැඩපිළිවෙලද? දුක ඇති වෙන වැඩපිළිවෙල. එතකොට ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කරන දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල. දැන් එතකොට මේක එළියේ තියෙන වැඩපිළිවෙලක්ද? නෑ මේක එළියේ තියෙන එකක් නෙමෙයි. මේක තමන්ගේ චිත්තසංතානයන් තුළ තමයි සකස් වෙන්නේ. එතකොට මේ සකස් වෙන එක දකින්න අන්න කවුරු වෙන්න ඕනද? ඥානවන්තයෙක් වෙන්න ඕන. අන්න ඥානවන්තේ නුණු කෙනාට මොකක්ද තියෙන්නේ? අන්න පුළුවන් පෙරහැරවල් බලන්න පුළුවන්, පුද පූජා තියන්න පුළුවන්, කප්රුක් පූජා කරන්න පුළුවන්, ඔය ඕන දෙයක් එයාට කරන්න පුළුවන්, කිරි ආහාර පූජා කර ඔය ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ධර්මය අවබෝධ කරගන්න තේරෙන්නේ නැහැ. එහෙනම් අන්න දැන් දකින්න ඕන බුදුහාඳුරු ලෝකේ පහළනේ සසර යන එකෙන් අත මිදවන්න. එහෙනම් දැන් ඔබ බලන්න. දැන් ඔබට ඇහැට රූප පේනවද? ඇහෙන් රූප දකින්නවද? දකින්නවා. ඒ දකින්න එක අනුව හිත තුල කැමැත්ත හෝ ලෝභ ද්වේෂ හෝ ඇති වෙනවද? ඇති වෙනවද? දැන් ඒ අනුව හිතනවද? කියන්න හිතනවා. ඒ අනුව හිතනවා කියලා කියන්නේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙලද? දුක ඇති වෙන වැඩපිළිවෙලද? දුක ඇති වෙන වැඩපිළිවෙල ඔබ ප්‍රායෝගික කරනවා නම් ඔබ බෞද්ධද? බුද්ධ ශාසනයට ඇතුළත්ද? එතෙන්ද බුදුහාඳුරුවන්ගේ ශ්‍රාවකයෙක් කියලා කියන්න පුළුවන්ද? නමුත් ඔබ ඇහෙන් දකින රූපේ හේතු කොටගෙන සිත තුළ බැඳෙන විදිහට මනස පවත්වන්නේ නැද්ද? පවත්වනවද නැද්ද? එතකොට දැන් එහෙම පවත්වනව නම් මොනව කෙරුවත් පුතේ උඹලා යනවා සසරේ. මහාන වුණත් යනවා, උපසම්පදා වුණත් යනවා, හතර පොළොවටම හිල් ගත්තත් යනවා, අහස උසට අටපිරිකර පූජා කරුවත් යනවා. ඒ යන්නේ අටපිරිකර පූජා කරපු නිසාද? නෑ. දකින අහන දැනෙන දැනගන්න දේ හේතු කොටගෙන සිත තුළ ලෝභ ද්වේෂ මෝහ ආදී විදියට හිත පවත්වන නිසා. ඔන්න බලන්නකො. ඒක තමයි ඕගොල්ලන්ට අපි කියන්නේ. දැන් මේ ආරාම වලට ආවම මම දැන් හන්දෑවෙත් ඕගොල්ලන්ට උපදෙස් දුන්න කතා කරන්න එපා. කතා කරන්න එපා. එතකොට බලන්න ඒ වගේම එතකොට දැන් ඕගොල්ලෝ මේ ඇහැට පේන එක නිසා කවුරු හරි කිව් එක කියලා බලනොත් දැන් කවුරු හරි කිව්වා කියලා ඇහුණන් පස්සේ කනට ඇහුනේ ශබ්දේ. ශබ්දය ඇහෙනකොට ඒ ශබ්දය අනුව තීරණය කරනවා හිත තුළ බැනපු එකක් තමයි කියලා හිතෙන් අල්ලනවා.
අල්ලලා ඒ අනුව ඔබ හිතනවා කියන්නේ මොකද්ද මේ හදන්නේ? සසර යනවා. අනේ ඔය පින්වත් පිරිස සිල් අරගෙන සසර යන්නේ නැද්ද? යනවනේ. පසළොස්වක පොයට ආරාමයට ඇවිල්ලා සසර යන එක නෙමෙයිද ප්‍රායෝගික කරන්නේ? නැද්ද? ඒක තමයි කරන්නේ පින්වත්නි. ඔන්න වැඩේ. එතකොට පින්නන්දි ඔය සුදු ඇඳගෙන ඔය මේ මොන විදිහට හිටියත් මොකද? අහෝ දුකකි. එතකොට ගහන්න වෙන්නේ අර දැන් උපතහවල් දවසේ විපතහවල් දවසේ උඩින් ගහන්න වෙන්නේ අහෝ දුකකි. ඇයි අහෝ දුක කියන්නේ දැන් අහෝ දුක කියන්නේ මොකද? දැන් මේ එයා අහිමි වීම නිසා අපිට මොකක් හරි උදව්වක් ගන්න බැරි වීම ගැන හිතලද දුකයි කියන්නේ? අපේ දුකද? දැන් අපේ දුකද මේ කියන්නේ? නෑ දැන් ඒ කෙනෙක් මරුණට පස්සේ අපේ දුක නෙමෙයි මේ කියන්නේ. එයාට කියන්නේ අපි අහෝ දුකකි. ඇයි? ඉද්දි කරපු තරමක් කෙරුවේ ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් අරමුණු අරගෙන ඒ අනුව බැඳෙන ගැටෙන විදිහට පවත්ත හිටියා. එහෙම පවත්වන ගමන් දන් දෙනවා. ඇහෙන් දැකෙන රූපෙට හිත බැඳිලා හිත පවත්වන ගමන් සිල් අරගෙන ඉන්නවා. ඇහෙන් දැකෙන රූපයට බැඳිලා ඒ අනුව හිත පවත්වන ගමන් කටන පිංකම් කරනවා. බලන්න පුදු වැඩේ. ඒ ගමන් ඒ වැඩ ටිකක් කරනවා. නමුත් යන්නේ නැද්ද සසරේ? යනවා. දැන් එතකොට දැන් බලන්න පින්වත්නි, ඕගොල්ලෝ කොච්චර ඥානවන්තද බුද්ධිමත්ද කියලා. ඕගොල්ලෝ අද රාත්‍රියේ මෙහෙම මේ දේශයට වහන්න කියලා එන්න හිත පහළ වීමත් කොච්චර ඕගොල්ලෝ සසරේ කරපු පිනක්ද බලන්නකෝ. ඇයි පිනක් දැන් මේ කියපු ටික දැන් තේරුන්නේ නැද්ද? එතකොට දැන් අපිට තේරෙන්නේ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක කවුරුවත් මවපු එකක් නෙමෙයි. කාට කොච්චර යද්දත් කන්න ලව් කෙරුවත් ලැබෙන හේකුත් මේක තමන්ම කරගත යුතු දෙයක්. අනේ වුණේ අපි අහුවලා තියෙන වෙන එකකටනේ. දැන් දුකෙන් අත මිදෙන්න දුකෙන් අත මිදෙන මාර්ගය අපි ප්‍රායෝගික කරන්න ඕන. දැන් ඒක ප්‍රායෝගික කරන දු කට්ටිය හිතන් ඉන්නේ අපි යනවා පුංචි දඹදිව. ඒක මදි වෙනකොට යනවා ලොකු දඹදිව. ඔය කොහේ හරි අපි ඇවිදිනවා. ඇයි? දුකෙන් දැන් හිතන්නේ මට හොඳට මැති දඹදිව වැඳගෙන ආවා. හොඳට මැති කියනවා. අනේ දැන් එයාලා කියන්නේ මං කවුරුත් කියන්නේ මම මාර්ගයේ වැඩුවා. මම දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල ප්‍රායෝගික කරුවා. මට හොඳට මැති මං ඒ වැඩපිළිවෙල ප්‍රායෝගික කරා. එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ මේ ගැලවෙන පැත්ත ඇතෑරලමයි තියෙන්නේ පින්වන්දි. ඒගොල්ලන්ට හිතලා තියෙන්නේ මෙන්න මේ ටික කරන් පස්සේ බාහිර වෙන ඒවා ටිකක් කරන් පස්සේ එහෙම කරන් ඔටෝ ගැලවෙයි කියලා. එහෙම වෙන්නේ නෑ. එහෙනම් දැන් ඔබ හොඳට දකින්න පින්වත්නි, හොඳට දකින්න බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළලා දේශනා කරන්නේ සසර දුකෙන් අත මිදෙන්න ගැලවෙන වැඩපිළිවෙල. ඒ කියන්නේ ලිහෙන වැඩපිළිවෙල, බැඳෙන එක නෙමෙයි ලිහෙන එක. ඕන. එතකොට එහෙමනම් දැන් ඔබට තියෙනවා මොකද්ද? අන්න දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල ප්‍රායෝගික. දැන් ඕගොල්ලෝ දන්නවා මොකද්ද? දුක ඇති වෙන වැඩපිළිවෙල දන්නවද? දන්නවා. දැන් එතකොට දුක ඇති වෙන වැඩපිළිවෙල ගැන අමුතුවෙන් කියන්න ඕනද? මොකද ඇහෙන් හෝ කනෙන් දිවෙන් නාසයෙන් ගන්න අරමුණකට හිත තුල බැඳීමක් හෝ ගැටීමක් ඇති වෙන විදිහට මනස පවත්වනව නම් සසර යන දුක ඇති වෙන
දුක ඇති වෙන වැඩපිළිවෙල. අන්න ඒක දුක ඇති වෙන වැඩපිළිවෙල. ඒකනේ බුදුහාමුදුරු දේශනා සසර හදන වඩුව ඉන්නේ මහණෙනි කොහෙද? තමන්ගේ මේ හිත තුල. කොහෙවත් නෙමෙයි. කොහෙවත් නෙමෙයි හිත තුල ඉන්නේ. එතකොට එහෙනම් දැන් ඔන්න කල්පනා කරන්න සසර දුකෙන් අත මිදෙන්න නම් කරන්න ඕන. ඒ කියන්නේ දුකෙන් අත මිදෙන වැඩපිළිවෙල නම්. ඒ දුකෙන් අත මිදීම කියන එකට කියනවා මාර්ගය කියලා. ඒ වැඩපිළිවෙල කරන්න මොකද කරන්නේ? අන්න ඇහෙන් දකින රූපයට සිත තුළ බැඳීමක් හටගත්තොත් අන්න මෙවැනි බැඳීමක් හටගත්තා කියලා දකින්න. දැකලා කරන්න ඕන මොකද්ද? ඒ අනුව හිත පවත්වන එකෙන් අත මිදෙන්න ඕන. අන්න ඒ අනුව හිත පවත්වන්නේ නැහැ. ඒ අනුව හිත පවත්වන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? අන් ටික මාර්ගය. දැන් පළමු අවස්ථාවේදී ඔබට ඇහෙන් දැකපු රූපයට හිත තුල බැඳීමක් ඇති වුණා. එහෙම ඇති වුණා කියලා දැක්කා. හැබැයි දැක්කට මාර්ගය වඩා ගන්න බෑ. දුකේ ඇති වෙන වැඩපිළිවෙල ප්‍රහාණය කරගන්න බෑ. ඒ කියන්නේ දුක ඇති වෙන වැඩපිළිවෙල ප්‍රහාණය කරගන්න බෑ. ඒ කියන්නේ මාර්ගය වඩා ගන්න බෑ. එතකොට මාර්ගය වඩා ගන්න බැරි නම් දුක ඇති වෙන වැඩපිළිවෙල ප්‍රහාණය කරගන්න බැරි නම් ඒ කියන්නේ දුක ඇති වෙන වැඩපිළිවෙල ප්‍රහාණය කරගන්න බෑ කියලා කියන්නේ මොකද්ද? වෙනත් වචනකින් කිව්වොත් මොකද්ද? චතුරාර්ය සත්‍ය පැත්තෙන් කිව්වොත් සමුදය සත්‍ය ප්‍රහාණය කරගන්න බැරි නම් අන්න එහෙම බැරි නම් එකපාරට අර දැකපු එකටම ගහගෙන යනවා නම් ඔබ අන්න తాවකාලිකව හරි කරන්න පුළුවන් පොඩි දෙයක් තමයි මොකද්ද? සමත භාවනාවක් කරන්න. ඒ කාර්මුණ හිත තියලා. එතකොට අන්න අර මාර්ගයේ වඩනව නෙමෙයි. මාර්ගයේ වඩන සමුදය ප්‍රහාණය වෙන්න ඕනනේ. නමුත් ප්‍රහාණය කරගන්න බැරි තරමටම මේක ගහගෙන යනවා නම් අපිට අග්ගාලා හිතේ කර්මුණක තියෙනවා. එතකොට ටිකක් අරගේ වේගය අඩු කරගන්න හිතාගෙන. එහෙම කරන්න පුළුවන්. පළමු අදියරක් විදිහට. හැබැයි එතෙන්දී ඕගොල්ලන්ට මේක නුවණින් විමස ගන්න පුළුවන් නම් විචක්ෂණ ඥානයක් තියෙනවා නම් අන්න එතකොට ඕගොල්ලන්ට පුළුවන් මේක Taman තුලින්ම දකිනවා. මේ ඇහෙන් දැකපු දේ නේද හිත තුල බැඳුනේ. මෙලෙස බැඳෙන විදිහට හිත පැවැත්වුවොත් දුක ඇති වෙන වැඩපිළිවෙල නේද? ඒක අනුසෝතගාමී වැඩපිළිවෙල නේද? එහෙනම් මේ දැකපු දෙයට ඒ අනුව හිත තුල ඒ විදිහට බැඳෙන විදිහට මෙහිත පවත්තන්න නැතුව දැන් මම ඒකෙන් ලිහින විදිහට හිත පවත්තනවා. එදින මෙන්න පටිසෝතගාමී විදිහට හිතනවා. එතකොට මොකද්ද ඒ කියන්නේ? ඒකේ අනිත් පැත්ත තමයි එහෙනම් අර ඇහෙන් දැක්ක රූපයට හිත තුල කැමැත්ත ඇති වුණා. ඒ ඇති වෙච්ච එක අන්න දැන් ඒ ඇහෙන් දැකපු එක තමයි හිතෙන් කැමැත්ත හට. දැන් අන්න එතන දැන් ඔබ කරනවා ඒ ඇහෙන් දැකපු එක හිතේ සතුටින් පිළිගන්නේ නැහැ. අන්න ඇහෙන් දැකපු එක සිත සතුටින් පිළිගන්නේ නැහැ. ඒක තුල අර්ථවත් වෙන්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරනවා කියන එක නෙමෙයි. සතුටින් පිළිගන්නේ නැහැ. කනට ඇහුණු ශබ්දය සිත සතුටින් පිළිගන්නේ නැහැ. දිවට දැනුණු රසය සිත සතුටින් පිළිගන්නේ නැහැ. අන්න දැන් තේරෙනවද? ඇහෙන් දැකපු රූපයට
ඒ රූපේ හිත සතුටින් පිළිගත්තොත් තමයි ලෝභය වැළඳගෙන අකුසල් හදා යන්නේ. අන්න දැන් බුදුරජාණන් වහන්සේ අපිට උපායක් දෙනවා. ඇහෙන් දකින එක හිතේ සතුටෙන් පිළිගන්න එපා. අන්න පිළිගන්නේ නැහැ. එතකොට දැන් බලන්නකෝ ඔබේ ගෙදරට අමුත්තෙක් එනවා කියලා. අමුත්තෙක් එනකොට සතුටින් පිළිගත්තොත් මොකද වෙන්නේ? දැන් එන්නේ කොහොමද අක්කේ අරේ මේ කියලා මම බලාගෙනමයි හිටියේ කියාගෙන දැන් ඉන්නකොටම මොකද වෙන්නේ? මොකද? එයා එතකොට එතන නතර වෙන්නේ නැද්ද? ටික වේලාවක් නතර වෙන්න වන්න ලගින්න පටන් ගන්නවා. හැබැයි ආව ගෙදරට අමුත්තා. ඕගොල්ලෝ වැඩක්. නංගි වැඩද කියලා ඇහුවා. ඊට පස්සේ ඔව් අක්කේ වැඩ කියලා අක්කා වැඩ. අතු ගාන එකම කරනවා. දැන් මොකද? මෙයා දැන් දාවේ කවුරුත් එක්ක දාවේ කොහොමද ආවේ උදේට කාලද ඒ මොකුත් නැහැ. එතකොට දැන් මෙයා හතුරින් පිළිගත්තද? නෑ. එතකොට මොකද වෙන්නේ? අර ඔටෝම හිමින් ලිස්සලා යනවා. ආන්නේ වගේ දැන් ඇහෙන් දැකපු රූපයට හිත තුල ඒ කියන්නේ ඒක කැමැත්තෙන් පිළිගන්න එපා. කැමැත්තෙන් පිළිගන්න එපා. අන්න බලන්න දැන් කැමැත්තෙන් පිළිගන්න එපා. දැන් අපි කිව්වට දැන් ඕගොල්ලොන්ට කවුරු හරි කෙනෙක් දැන් මේ බැන්නා. දැන් මොකද උනේ? කනට ශබ්දය ඇහුණද නැද්ද? කනට ඇහුණු ශබ්දේ දැන් හිතට දැනුණද නැද්ද? දැන් දැනුණට පස්සේ එතකොට ඔබට බැන්න නම් ඇති වෙන්නේ එතන මොකද? ගැටීම පටිඝ හිතක් ඇති වෙනවාමයි නේද? ගැටීමක් ඇති වෙනවා. ඒ කියලා කියන්නේ අර හිත පිළි අරන්ද නැද්ද? පිළි අරගෙන පිළිගත්තා. දැන් එතකොට අපි හිතමු මේ ඉන්න උපාසකම්ම කෙනෙකුට කෝල් එකක් එනවා ගෙදරින් මේ අන්න පොඩි පුතා ලෙඩ වෙලා කියලා කියනවා එන්න කියලා කියන්නේ ලෙඩ වෙලා කියලා කියනවා. දැන් කනට ඇහුණද නැද්ද? ඇහුණා. දැන් එතකොට ඒක හිතට දැනෙනවද නැද්ද? දැනෙනවා. දැන් එතකොට හිතට දැනුණට පස්සේ දැන් කනට දැන් පින්වන්දි කනට ඇහුණු එක හිතට දැනුණ දැන් හිතෙන් ඇල්ලුවා. දැන් පිළිගත්තද නැද්ද? අපෝ පිළිගත්තා. දැන් මොකෝ කරන්නේ? කොයි වෙලාවේද යන්නේ? කොහොමද යන්නේ? මොන බොරුවද යන්න කියන්නේ? කොහොමද පැනලා දුවන්නේ? එක ඒව දැන් පිළිඅර ගන්න නැද්ද? පිළිගන්නවා. ඒ පිළිගත්ත නිසා දැන් ඕගොල්ලෝ දැන් මං කියන්නේ තේරුණාද? ඕගොල්ලෝ ඇත්තටම ඇහැට කනට දිවට කයට පෙනෙන දැනෙන දැනගන්න ඒවා පිළිගන්නේ නැද්ද හිතෙන්? ඉතින් පිළිගන්නව නම් දුකෙන් අත මිදෙන එකද දුක ඇති වෙන එකද? දුක ඇති වෙන එකමයි. ඔබ පින්වත්නි ඇත්තටම ගත්තොත් ඕගොල්ලෝ මාළු බාන මිනිස්සු වගේ හැම තිස්සෙම ඉන්නේ මොකද්ද? හැමක් දාගෙනම තමයි. හැමක් දාගෙනමයි. කොයි වෙලාවේද ඇමිනෙන්නේ කියලා අල්ලගන්න ඉන්නේ. ගත්ත ඇතිම අතාරින්නේ නෑ පින්නත්. ඔන්න බලන්නකෝ දැන් මේවා නිකන් මේ අහලා සාදු කියලා යන්න නෙමෙයි පින්නත් මේක ප්‍රායෝගික කරගන්න ඕනේ. එහෙම නැත්නම් කොච්චර ඇහුවත් ඔතනම තමයි ඉතින්. ඔතනම තමයි. එතකොට දැන් බලන්නකෝ එහෙමනම් දැන් මේ ආයතන වලින් ගන්න අරමුණ හේතු කොටගෙන
ඒ අරමුණ අහෙන් ගන්න අරමුණ හිතින් සතුටෙන් පිළිගත්තොත් දැන් පිළිගත්තොත් මොකද නතර වෙනවද ටික වෙලා නතර වෙනවා. නතර වුණාන් පස්සේ මොකක්ද වෙන්නේ? සතුටෙන් පිළිගත්තා. දැන් මොකද කියන්නේ? දැන් ಗುಣ කියන්න පටන් ගන්නවා. ಗುಣ කියන්න පටන් ගන්නවා. ಗುಣ කියනවා. ඒ කියන්නේ දැන් දාවියා ඔව් දැන් පිළිගත්තා. බොහොම සිනහා මුසු මූණින් ආචාර කරලා පිළිගත්තා. හැබැයි පිළි අරගෙන දැන් මොකද කියන්නේ? පිළිගත්තට පස්සේ අන්න දැන් ಗುಣ කියනවා නේ ඔය ආහාරය හොඳයි ආපු එක හොඳයි මට උදව් කරනවා මේමයි අර එක ඒව දැන් එයා සතුටින් පිළිගත්තා. දැන් ಗುಣ කියන ව්‍යාගේ හොඳට ಗುಣ කියනවා. බලන්න ಗುಣ කියනවා. එහෙම අන්න බලන්න ಗುಣ කියනවා. එතකොට ඒ වගේ දැන් ඔබට ඇහෙන් රූපයක් දැක්කන් දැකපු රූපේට හිත තුල කැමැත්ත ඇති වුණාන් පස්සේ පිළිගත්තා. දැන් මොකද කරන්නේ? ಗುಣ කියනවා. ಗುಣ කියනවා. ಗುಣ කියනවා. ඒකට ඇප්‍රීසියේට් කරනවා. හොඳට අගයක් දෙනවා. අගේ දෙන්න මොකද වෙන්නේ? අන්න සසර යනවා. දැන් මේ අගේ දෙන්නේ වටිනකමක් දෙන්නේ ಗುಣ කියන්නේ මොකකද මේ? අනේ පින්නද මේ ඇහෙන් දැකපු රූපයට ඒ රූපේ හේතු කොටගෙන තමයි දැන් හිත තුළ මේ වටිනාකමක් මේ දෙන්නේ. දැන් ඕගොල්ලෝ එහෙම වටිනාකම් දෙන්නේ නැද්ද ඇහෙන් දකින්න ඒවට? කනට ඇහෙන ඒවට දෙන්නේ නැද්ද? මතකයිනේ අර මේ ඉහිංගාමි පාතකම්මම කනට ඇහුණ දුව ඇවිල්ලා කියලා. ඊට පස්සේ මුන්දා සතුටෙන් පිළිගත්තා. ඊට පස්සේ ඒකේ ಗುಣ කියන්න පටන් ගත්තා. අනේ දුව මෙමයි කියලා දැන් පටන් ගත්තා. මුන්දා පැනලා දෙව්වා. ඔන්න වැඩේ. අර එක උපාසකම්ම කෙනෙකුට මෙහෙ දාන්න ආවට පස්සේ ඇඹිලි පිටියට වැහලා ගල්ලයි කියලා පණිවිඩයක් ආවා ගල්ලා කියලා. ගල්ලා කියලා එනකොටම ඒ ගේ ළඟින් ඒ අමලට පොල්වත්තක් තියෙනවා. ගේ ළඟින් ඇලක් යනවා. දැන් මේක උතුරනවා. දැන් මේ අම්මට මතක් වුණා වැහලා ගල්ලා නම් දෙයියනේ පොල් ටික ගහගෙන යයි ගඟේ කියලා. දැන් අන්නර වැහලා ගලනවා කියලා ගම් වතුරක් ආවා කියලා ආව පණිවිඩේ. පිළිගත්ත සතුටින්. දැන් ඒ පිළිබඳ හොයනවා යනකොටම දැන් මතක් වුණා පොල් ගොඩ. මේක ගහගෙන යනවා. ගහන් ගියොත් මම දැන් ඉක්මනින්ම දුවල ගිහිල්ලා උඩින් පාවෙන ටික ගන්නවා කියලා තමයි දාන දුන්නෙත් නෑ. උන්ද දිව්ව කියන්නේ ගැඹිලි පිටි. හැබැයි තාරපාරය ළඟට එනකොට මතක් වුණාලු. මම මෙහිම අහුවෙලා නේද යන්නේ කියලා. හැබැයි මතක් වුණාට ආපහු මෙහෙට එන්න ලැජ්ජ හිතුණා කිව්වා. එතකොට දැන් මං කියන්නේ මම මේ කතාවක් එහෙම එකකට කියන්නේ මං කියන්නේ දැන් මේ ඔයගොල්ලන්ට තේරෙන එකද? එතකොට බලන්න ඒ වගේ ඒවා දැන් ඔබට මොකක් හරි කනට ශබ්දයක් මොකක් හරි ආවොත් දිවට රසයක් ආවොත් නාසයට සුවඳක් ආවොත් දැන් අර මේ කිචන් එක පැත්තේ හොඳට මොකක් හරි එකක් මේ තෙල් දාලා රෝස් කරන්නකෝ. ඒක ස්මෙල් එක මේ පැත්තට එනකොටම දැන් එතකොට ස්පර්ශ වෙනකොටම දැන් පිළිගන්නේ නැද්ද? අන්න බලන්න පැන්න ගමන් ඒක කිව්වා බලන්න. අනිත් හැම එකටම කිව්වේ හැමින් උත්තර. ඒකට එක්කෙල්ල පැන්න ගමම පිළිගන්න කියලා දැනුත් හිතුණ මොකක් හරි එකක් ඒ කියන එකටත්. එතකොට පිළිගන්නවා. පිළිගත්ත ගමන්ම දැන් මොකද කරන්නේ? ඒක ගැන විමසනවද නැද්ද? විමසන්න පටන් ගන්නවා.
දැන් කන්න හම්බෙයි දන්නේ නැහැ මේමයි අර එක එක විදිහට හිතනවා. හැබැයි තව ටිකකින් ගිහින් බැලුවට පස්සේ එහෙම දෙයක් මොකක්වත් ඇත්තේ නැහැ. දැන් අන්න මෙතෙන්දි දැන් ඇල්ලුවා ඒක. පිළිගත්තා. සසරේ යනවා. දැන් සසරේ යනවා. දැන් බර ටිකක් අහලා දැන් ඉවරට අග්ගාලා යනවා දැන් කෑම කන්න. දැන් කෑම කන්න යන්නේ අර පිළිගත් එක ඇත කියලා හිතන්ද නැත කියලා හිතන්ද? ඇත කියලා හිතන්න. කිහින් බලනකොට පිළිගත් එක නැත. දැන් නැති එක ඇල්ලුවද නැද්ද? නැති එකත් ඇල්ලුවා. ඒගොල්ලෝ විතරක් කෑවත් දන්නේ නැහැ. දැන් අපිට නැහැ කියලා නැති එකත් ඇල්ලුවා. ඒකෙත් ගුණ කියන. දැන් සසරේ යනවද නැද්ද? යනවමයි පින්වන්නේ. අන්න ඒකයි. එහෙනම් මේකේ දකින්න මේ ආයතන වලින් ගන්න අරමුණකට අරමුණක් හේතු කොටගෙන හිත තුල කැමැත්තක් ඇති වෙනකොට ඒක සතුටින් පිළිගත්තොත් ඒකේ ಗುಣ කියන්න ගියොත් මොකද වෙන්නේ? හිත බැස ගන්නවා. ඒක තුල බැස ගන්නවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැට පේන රූපය සිතෙන් සතුටින් පිළිගන්න එපා. සතුටින් පිළිගන්න එපා. ඒකේ ඇත්ත දකින්න ඔච්චරයි. මේ ඇහැටනේ පෙනුනේ. එච්චරයි. සතුටින් මේ ඇහැට පෙනුන එක මම මේ ඇහැට පෙනුන එක හිතෙන් දැක්කේ. සතුටින් පිළිගන්න එපා. එතකොට ಗುಣ කියන්න එපා. හිත බැස ගන්න එපා කියලා. දැන් ඕගොල්ලෝ කියනවාද මට ඒක මතක් වෙනවා මට නම් කොහොමද ඒක අතහරින්න බෑ කියලා. ඒ කියන්නේ හිත බහැලා කිඳාම බහැලා ඔය ඒක ඇත්ත. කිඳාම බහැලා තමයි. දැන් ඔය මේ දැන් ධර්ම දේශනාවට දායකත්වයේ දරපු නෝනා මීට අවුරුදු 2ක විතර කලින් 2-3කට කලින් භාවනා ප්‍රෝග්‍රෑම් එකක හිටියා. ඉන්නකොට දවස් 5-6ක් 7ක් ඉන්නකොට මහත්තයට heart attack එකක් හැදුණා. හැදුනන් පස්සේ දුව කෝල් එකක් දීලා මෙහෙට කියලා තිබුණා. මෙහෙම හැදුනා අම්මට එන්න කියන්න ඕනේ. අම්මට කියන්නත් එපා අම්ම වරු වෙනව එක පාටම කිව්වන් කියන්නත් ඕනේ. මෙහෙම හැදුනා මේක තමයි මේ. දැන් ඊට පස්සේ නමුත් මොකක් වෙයිද දන්නේ නැහැ කියලා දැන් කිව්වනේ මේ කිව්ව හැටියේ එක පාඩ ඩොකෝං ගාලා සම්පූර්ණම කියනකොටම අර කණ්ඩ ශබ්ද ඇහෙනෝනේ ඇහෙනකොටම හිතෙන් ඇල්ලුවද නැද්ද? ඇල්ලුවා. පිළිගත්තද නැද්ද? පිළිගත්තා. දැන් එතකොට දැන් දුකද නැද්ද? දුකයි. හරියට දුකයි අරම වෙයි මෙහෙම වෙයි අරම වෙයි මෙහෙම වෙයි එක විදියට හිතනවා. ඔන්න වැඩේ. දැන් ඒ වෙන්ද ඊට ටික වෙලා කලින් මේ හොඳින්ම හිටපො එක්කෙනා දැන් අර මෙහෙන් දුන්නු ශබ්ද හිතෙන් ඇල්ලුව හැටිව දැන් වෙනස් වුණා. ඒ නිසා අන්න බුදුරජාණන් දැන් ඒක දැන් හිතෙන් අල්ලලා එහෙම ඇදගෙන වැටුණා කියන්නකෝ. දැන් එහෙම වැටුණා කියලා ලෙඩට සනීප වෙනව නේද? අනේ නෑ මොන පිස්සුවක්ද? දැන් කතාව කාට හරි ප්‍රශ්නයක් වෙලා කියලා ඔබට පණිවිඩයක් ආවට පස්සේ ඒ ආපු දේ හිතෙන් අල්ලලා ඒක සතුටෙන් පිළි අරගෙන ಗುಣ කියාගෙන හිත බැහැගෙන දඟලන උඩ පැනලා කරණම් ගහලා අඬාගෙන කටයුතු කරන්න කරයි කියලා අර ලෙඩ වෙච්ච කෙනාට මුකුත් වෙන්නේ එයාට සනීප වෙන්නේ නෑ. එයාට වෙනේම වෙයි මැරෙනවා නම් මැරෙයි. එහෙම තමයි. දැන් ඇයි එහෙනම් ඕගොල්ලෝ උඩ පනින්නේ ඉතින් අඬාගෙන කෑ ගහගෙන? ඇයි? අරක සතුටෙන් පිළිගත්ත නිසා පිළිගත්ත නැත්නම් උඩ පනින්නේ. ඒ නිසා බුදුහාමුදුරු දෙදෙනානේ ඔය මැරිච්ච එක නෙමෙයි අඬන්නේ. මරුණා කියන එක ඇහුණා. ඒ ඇහුණු ශබ්ද හිතෙන් ඇල්ලුවා. අල්ලපු නිසා තමයි මේ අඬන්නේ. එහෙනම් දැන් වහම කරන්න ඕනේ මොකද්ද? මරුණ එක්කෙනාට පණ දෙන්නද? නෑ මොකද්ද? අර අල්ලපු එක දැන් මේ කියන එක තේරෙන්නේ නැහනේ. දැන් ඔන්න ඕගොල්ලෝ අල්ලන් ඉන්නවා මේ අඬුවක්. යකඩ අඬුවක් අල්ලලා තියෙනවා. ඒක රත් කරපු එකක් අල්ලලා තියෙනවා. දැන් ඒකට පිච්චෙනවා.
දැන් අල්ලගෙන ඉන්නවා පිච්චෙනවා කෑ ගහනවා පිච්චෙනවා මට ඉන්න බෑ කියා දැන් කෑ ගහනවා ඒක අල්ලගෙන. දැන් එතකොට ඒක අල්ලගෙන කෑ ගහනකොට දැන් ඔබ මොකද කරන්න කියන්න ඕන? ඕක අතාරින්න. ඉතින් කියනවා අතාරින්න නෙමෙයි මම පිච්චෙනවා ඔයම කියලා. ඉතින් මොකද කියන්න වෙන්නේ? අතාරින්න. ඒ කියන්නේ මොකද? ඇත හැරියොත් පිච්චීම එතනින්ම ඉවර වෙනවා. දැන් ඒක තේරුණයි. දැන් එතකොට ඕගොල්ලෝ අර ඒ කොපුව නැති අඬු රත් වෙච්ච ඒවා අල්ලගෙන උඩ පනින්නේ නැද්ද? පනින්නේ නැද්ද? මං අහන්නේ පනින්නේ නැද්ද? පනිනවනේ. එතකොට දැන් කවුරුවත් අතාරපන් කියන්නේ නැද්ද? අතාරපන් කියන්නේ නැද්ද? කවුද කියන්නේ? හිත අන්න very good. තමන් හිත දියුණු කරලා තියෙනවා නම් දැන් එතකොට ටක් ගාලා ඒ හිතෙන්ම පෙරපසු නොවි කියන මොකද්ද? අතාරපන් ඕක. ඔය හිතින් අල්ලපු එක නිසා තමයි උඹට ඔය දුක තියෙන්නේ. ඔය දුකෙන් අත මිදෙන්න නම් මේ අතීතයේ අනාගතයේ නෙමෙයි වෙන කොහෙද මෙතෙන්දිම මේ නිමේසෙම සම්දිට්ඨික වශයෙන් ඔය දුකෙන් අත මිදෙනවා මේ දැන් ඇතෑරියෝ. ඒස අතාරින්න. එතකොට නේද? ඔව් කියන්න. ඔව්. එතකොට මේ උපාසකම්මල අතාරින්නද කැමති අල්ල ගන්නද? අල්ල ගන්නමයි ඇත්තහැරලි කොහෙද පින්නවන්නේ? හැබැයි මේ ගොඩාක් උපාසකම්මල ඇත්තටම හොඳයි. මේ මගේ ළඟ ගොඩක් බණ අහන එන අය යක්ෂ උපාසකම්මල. අර මුහුදු කොටි නායිකාව වගේ. මරාගෙන මැරෙන්න උනත් ඕන ගේමකට වරෙන් කියලා අත්හරින්න නැති පස්සට යන්නේ නැති සෙට් එකක් මෙහින ලොකු පිරිසක්. ආයි කිසි බයක් නැහැ. හැබැයි මේ දැන් මොකද වෙලා තියෙන්නේ? අන්න ඒගොල්ලෝ ගොඩාක් ඒවා අතහැරලා. හැබැයි ඊට ඉස්සර නම් අතහරින්නේ නැහැ. මේ පුදුම වැඩේ දැන් අනිත් කෙනා දැන් අපි හිතමු දැන් අපි කැලේක යනවා නම් මේ කටුපඳුරු තියෙන තැන් වලින් අපි ඈත් වෙලා නෙවෙයි යන්නේ. එහෙම යන්නේ. එතකොට ඒ වගේ දැන් අපි කැමති ඒව කරන අයත් ඉන්නවා අකමැති ඒව කරන අයත් ඉන්නවා. ඉතින් අපි පොඩ්ඩක් අයින් වෙලා යන්න ඕන. දැන් සමහර පිරිසක් ඉන්නවා අයින් වෙලා යන්නේ අර කරපු එක අල්ල ගන්නවමයි. අර කරපු හැටි වෙයි. එහෙම හොඳ නැහැ. මට මෙහෙම කරන්න ඕන. අරම කරන්න ඕන. මොකක් කරි විදිහට අල්ලනවා. ඒ නිසා දකින්න අල්ලන්න එපා හිතෙන්. ඇල්ලුවොත් පිච්චෙනවා. අවුවෝ. ඇල්ලුවොත් පිච්චෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඇල්ලුවොත් පිච්චෙනවා. රාග ගින්නෙන් පිච්චෙනවා. ද්වේෂ ගින්නෙන් පිච්චෙනවා. මෝහ ගින්නෙන් පිච්චෙනවා ඇල්ලුවොත්. ඒසා අතහරින්න ඕන. දැන් උන ඊළඟ එක අතහරින්න කියනකොට දැන් ඕගොල්ලෝ කියනවා අපි නම් අතහරින්න ඕන. සමහර අය කියනවා අපි නම් අපි ගේ දොර සේරම අපි අතහැරලා තියෙන්නේ. බොලේ ඒක නෙමෙයි අතහරින්න කියන්නේ. දැන් අතහරින්න කියන්නේ මේ අතින් අල්ලපුවද? නෑ අතහරින්න කියන්නේ ඇහෙන් දැකපුව අන්න කනට ඇහුණුව නාසයට දැනිච්ච අන්න ඒ ආයතන වලින් ගන්න අරමුණ තමයි අතහරින්න කියන්නේ. ගන්න ඒවයි ගෙනපු ඒවයි ඕව තමයි අතහරින්න කියන්නේ. ඒ අරමුණ අතහරින්න කියන විසක් gedara අතහරින්න කියනවා නෙමෙයි. බැඳපු නෝන අතහරින්න කියනවා නෙමෙයි. මේ දරුවා අතහරින්න කියනවා නෙමෙයි. අතහරින්න මොකද්ද? අන්න ඒ කියන්නේ මේ ආයතන වලින් ගත්ත අරමුණු අල්ලනවා හිතෙන්. අන්න ඒක අතහරින්න කියන්නේ. දැන් ඕගොල්ලෝ දක්ෂ මොකටද? ගත්ත අරමුණු හිතෙන් අල්ලන් හිටිය කියන මෙල්ලව වැඩක් නෑ. මොකෝ බඩගින්න නෙවෙයි. වෙන මොනවාරි මොකුත් නෑ වැඩක් නෑ. ඒක හිතෙන් අල්ලන් ඕගොල්ලෝ අතින් අල්ලපුණන් අතහරින්න කැමති. ඔන්න දැන් ඊට පස්සේ ඕගොල්ලෝ දැන් අර මේ දහම හරියට දන්නේ නැති ටීම් එකක් ඉන්නවා. ඒ පිරිස ලේබල් බෞද්ධ පිරිසක් ඉන්නවා. ඒ පිරිස කරන්නේ මොකද්ද? තමුන් හරි හම්බ කරපු දේවල් අතින් අතහැරලා දම් පිනිස දෙනවා. දීලා හිතේ අල්ලන ඔන්න බලන්නකෝ.
දැන් මේ එයාලා හිතන් ඉන්නේ පින්නන්නේ අතින් අල්ලපු ටික අතහැරලා දැම්මොත් නිවන් දකි කියලා. දැන් එයාලා කරන්නේ මොකද? තියෙන වටින දේවල් මනාප දේවල් දෙනවා දම් පිනිස. දීලා හිතෙන් අල්ලනවා. දැන් දීලා හිතෙන් ඇල්ලුවම් කිව්වන් පස්සේ සසර යනවද නැද්ද? යනවනේ පින්වත්නි. දැන් ඔබට අපි කියන්නේ මොකද්ද? අපි කියන්නේ අතින් අල්ලලා තියෙන දේවල් දෙන්න පුළුවන් දේවල් පුළුවන් තරම් දාන පිනිස දෙන්න. මහා සංඝයාට දෙන්න පුළුවන් තරම් ගේදරුණත් කමන දෙන්න. හැබැයි හිතෙන් අල්ලන්නේ නැතුව. ඔබට දෙන්න අපහසු නම් පුළුවන් ප්‍රමාණයකට දෙන්න බැරි නම් ඉතින් නොදීන වෙන මොකද තියෙන්නේ? පුළුවන් නම් පුළුවන් ඩිංග හරි දෙන්න. ලොකු දානයක් දෙන්න බැරි නම් පොල් සම්බෝලයක් හරි හදලා පිළිගන්නවන්න. ඉතින් එහෙමත් බැරි නම් ඉන්න. හැබැයි මට දෙන්න විදියක් නැහැ. අරයා දෙනෝ අනේ මට මොකුත් නැහැ කියලා ඒක අල්ලන්න නැතු. ඒ කියන්නේ මොකෙන් හරි කොහොම හරි මේ කියන්නේ මොකද්ද? අල්ලන්න එපා හිතෙන්. ඔබ සසරේ අනන්ත මේ ගෝර සංසාර ගමනේ අරගෙන යන්නේ අතින් අල්ලන දේ හේතු කොටගෙන නෙමෙයි. හිතෙන් අල්ලන දේ හේතු කොටගෙන. ඔන්න වැඩේ. දැන් මේ හිටියත් අනේ ඉතින් මේ දැන් අපි දැන් මේ වස් කාලේ උපාසකම්මල ටිකක් ඉන්නවා. දැන් අනිත් අයටත් අපි කියනවා මේ උපාසකම්මල උපාසක මහත්තුරු ඇවිල්ලා ඉන්නේ කියලා. අනේ එනම ඉතින් ඇවිල්ලා බඩපපු පිච්චි ටික දෙනෙක් ඉන්නේ. දරුව මතක් වෙනවලු, දරුවන්ගේ දරුව මතක් වෙනවලු, කුස්සිය මතක් වෙනවලු, හට්ටි ටික හොදලත් දන්නේ නැතිලු, ගේ අතු ගාලක් දන්නේ නැතිලු, කොස්ස තියෙන තැන නැතුව අතන මෙතන තියලත් දන්නේ නැතිලු, කවිච්චියේ නැත්තම් මොකද කුසන් සෙටියේ පොඩි අය ඉස්කෝලේ ගිහින් යලා රෙදි සේරම දාලා ඇතිලු අතන මෙතන. ඒ කියන්නේ මෙහෙ ඉඳන් සේරම අල්ලගෙන ඉන්නේ පින්නන්නේ. එහෙම. හැබැයි එක්තරා පිරිසක් ඇවිල්ලා එහෙම අඬා හරි අල්ලගෙන ඉන්නවා. තව පිරිසක් එහෙම අඬන්න නැතුව අතහැරලම ඉන්නවා. ඉතින් තව පිරිසක් අල්ලගෙනම අතහැර එහෙමවත් ඇවිල්ලා අඬා ඉන්නවත් එන්න හැකියාවක් නැතුව ඉන්නවා. අහෝ දුකකේ. ඒක තමයි තියෙන්නේ. හොඳයි නසියල් දෙනන්ට තෙරුවන් සරණයි.